ඔබ නිරතුරුව ඔබගේ මනස තැන්පත් වෙන විදියට කටයුතු සිදු කරගන්න. තැන්පත් වෙන විදියටම කටයුතු සිදු කරගන්න. නිරන්තරයෙන් අපි බලන්න අපේ මනස විවිධ දේවල් වලට නැවත නැවතත් තියෙන ප්‍රශ්න ගැටලු ඒ කරා පසුපස හඹාගෙන ගොසින් ඒවා නැවත අවුස්සා මතු කර බැලීමයි. මේක ඔබ නවත්තා ගත යුතුයි. කුණු ගොඩක කුණු ජරාව පිරීලා තියෙනවා. මේ කුණු ගොඩේ කුණු ජරාව පිරීලා තියෙන වෙලාව තුලදී කෙනෙක් ගිහිල්ලා මේ කුණු ගොඩ අවුස්සනවා. පහුරු ගානකොට එන්නේ දුර්ගන්ධයයි. දුර්ගන්ධය හමාගෙන පරිසරය පුරාටම යනවා. පැතිරීගෙන යනවා. මේ දුර්ගන්ධය පැතිරෙන්න අවශ්‍යුනේ අර තිබුණ කුණු ගොඩ ඒ විදියටම තියෙන වෙලාව තුලදී ඔබ ඒක අවසන් මතු කරන්න ගියා. අන්නේ තුලින් පැතිරීගෙන යන දුර්ගන්ධය ගියා. යම් තැනක අපේ කකුලේ හරි අත හරි එක්ක ඔළුවේ හරි යම් තැනක කසනවා. ඒ කසන වෙලාව තුලදී ඔබ මොකද කරන්නේ? ඒ කසන තැන කසන්න පටන් ගන්නවා. කසන්න අමුතු සනීපයක් දැනෙනවා. කසලා ඉන්පසු දැවිල්ලෙන්න පටන් ගන්නවා. ඉන්පසුවත් කසනවා. එතකොට ඔබ එතන නැවතත් කසන්න පටන් ගන්නවා. එතන හොඳටම තුවාල වෙනවා. හොඳටම ලොකු වේදනාවක් ඇති වෙනවා. ඒ නිසා කසන පළියට කසන්න එපා. ස්වභාවයක් මේක ධර්මතාවයක්. නමුත් මේ ධර්මතාවය ඔබ අවබෝධ කරගන්න කොයි මොහොතක හෝ ඔබ අවබෝධ කරගන්න. ඒකට සුදුසු කාලයයි සුදුසු වෙලාවයි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ප්‍රමාද වෙන්න එපා. ඉක්මනින් මේ අවබෝධ කරගන්න බලන්න ඕන. කෙලෙස් වෙන තරමටම ඒක පිටුපස හඹාගෙන ගොසින් එළවෙනවා පහර දෙන්න යන්න එපා. පහර දෙන තරමට මේවා විසින්න පටන් ගන්නවා. ඒවා නිවෙන්න හරින්නේ වතුර වීදුරුවක අපිරිසුදු දේවල් වලින් පිරීලා තිබෙනවා කියලා හිතමු. මේ අපිරිසුදු වේල් තිබෙනා වතුරක කලන්තනකොට
අර තිබුණ අපිරිසුදු වාජනේ තව තවත් කැලැත්තෙන්ට පටන් ගන්නවා. ඇතුලේ තැන්පත් වෙලා තිබුණු මණ්ඩි අර මඩ ඒ සියල්ල ඇවිස්සෙන්න පටන් ගන්නවා. ඇවිස්සෙනකොට දුඹුරු පාටක් එක්ක කළු පාටක් ඇති වෙනවා. ඒක ක්‍රමක්‍රමයෙන් ඒ ඇවිසිලා ඒ කැලැත්තීම ස්වාභාවිකවම ඉබේම ටිකෙන් ටික කැලැත්තීම නතර වුණාම අර තිබුණ මණ්ඩි ටික ඉබේම පහළට තැන්පත් වෙනවා. තැන්පත් වෙනකොට උඩ වතුර ටික සුදු පාටට පේන්න පටන් ගන්නවා. යට මණ්ඩිපේ තියෙනවා. හිත කැළඹෙන්න අවසන් යන්න එපා. මේක නිවෙන්න අරින්න. තැන්පත් වෙන්න අරින්න. තැන්පත් වෙන්න තරමටම සුවදායක භාවයට පත් වෙනවනේ. මේ ස්වාභාවික වෙන සිදුවීම ධර්මතාවය බුද්ධ ධර්මයේ සබහා ධර්මයේ විසින් ලැබෙන ධර්මතාවලිය අපි අවබෝධ කරගන්න ඕන. තේරුම් ගන්න ඕන. ආස්වාස ප්‍රාස්වාස වාතයේ ඔක්සිජන් වාතයේ ශරීරයට ඇතුල් වෙලා ඉන්පසුව කාබන් ඩයොක්සයිඩ් අපිරිසුදු වාතයේ පරිසරයට මුදාහැරෙනවා. සිදුවෙන ආස්වාස ප්‍රාස්වාස වාතය ස්වාභාවිකවම සිද්ධ වෙනවා. මේ සිදුවෙන ධර්මතාවලිය අවබෝධ කරගන්න ඕන. මේ නුවණින් හොඳින් නිරීක්ෂණය කරමින් හොඳ අවබෝධයකින් යුතුව මේ සිදුවීම ධර්මතාවය ඔබ නිහඬව බලාගෙන ඉන්න. ස්වාභාවිකයි. මේ හැම සිදුවීමක්ම ධර්මතාවලියක්මයි. නිතර ගැටෙන දේවල් අඳුනාගෙන ගැටෙන දේවල් වලට ප්‍රතිචාර දක්වන එක ඔබ නවත්තන්න. ඔබ ප්‍රතිචාර දක්වන්න ඒවා මතුවෙවි එන්නේ. ප්‍රතිචාර දක්වන්න එපා. ඔබ ඒ ඇතිවෙන දේවල් වලට අවශ්‍ය කරන පොහොර ජලය වාතාශ්‍රය සූර්යාලෝකය සෑම දෙයක්ම ලබා දෙන්න ගියොත් ඒ ගහ මනාව රෝපණය වෙන බව සත්‍යයි. ඒ නිසා ඔබ ඒ කෙලෙස් ධර්මතාවයන් වලට ඔබ අසරණ වෙන ධර්මතාවලියන් වලට පොහොර ජලය සූර්යාලෝකය වාතාශ්‍රය මනාව ලබා දෙන්න යන්න එපා. ඒක ක්‍රමක්‍රමයෙන් වැඩෙන්න පටන් ගන්නවා. මේ වැඩෙන්න පටන් ගන්න එක මෝරපුවාම අරටුවක් වෙනවා. කපන්න අමාරුයිනේ. මුලදිම කපාගත්ත අයින් කරන්න පුළුවන්. ඒ නිසා මේ ධර්මතාවලිය දැනගෙන මේ
හැම දෙයක්ම ඇති වෙනවා නැති වෙනවා, ඇති වෙනවා නැති වෙනවා. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ ශරීරයෙන්මයි ඔබ අවබෝධ කරගන්න තියෙන්නේ. ශරීරයෙන්මයි අවබෝධ කරගන්න තියෙන්නේ. මේ ශරීරයේ සියලු ධර්මතාවලින් මනාව අපට අවබෝධ කර දෙනවා. හිසේ පටන් දෙපතුල දක්වා ඔබ හොඳින් නුවණින් යුතුව සිහි කල්පනාවෙන් ඇතිවෙන ආස්වාද ප්‍රාසාස දෙකෙන් සිහිය පිහිටවාගෙන ශාරීරික ඇතිවෙන්නා වූ සියලු වේදනාව සැප හෝ දුක් හෝ වෙන්න පුළුවන්. ඒවට ඔබ ප්‍රතිචාර දක්වන්න යන්න එපා. ඒ ස්වාභාවිකව සිදුවෙන්න අරින්න. නමුත් ඔබ අධ්‍යයනය කරන්න. ඒ විද්‍යාමාන භාවයෙන් සිදුවෙන ස්වාභාවික දේ අධ්‍යයනය කරන්න. පරීක්ෂණය කරන්න. ඒ තුළින් ඔබට ලැබෙන්නේ මේ සියලු දේවල් අනිත්‍යයි 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 අනිත්‍යයි. මේ සත්‍යය වටහා ගන්න. ඇත්ත වටහා ගන්න. බොරුවට රැවටෙන්න එපා. මුලාවට පත් වෙන්න එපා. මුලාවට පත් වෙලා තමන්ගේ ජීවිතේ වටිනා කාලේ නැති කරගන්න එපා. ඒකෙන් උපරිම ප්‍රයෝජන අරගෙන මේ අනිත්‍ය ස්වභාවයම වටහා ගන්න. අනිත්‍ය ස්වභාවය වටහා ගන්න. ඔබගේ මතු පිටින් ලැබෙන යම් අවබෝධමාත් සිතිවිලි අදහස් වලට වඩා ගැඹුරු සිතින් එන අවබෝධය පුළුල් ගැඹුරුයි. ඒ අධ්‍යයනය කරමින් අනිත්‍ය ස්වභාවය වටහා ගන්න. ලෝකයේ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි